සුබ දවසක් වේවා සියලුම දෙනාට. ස්ටේටස් මේක වෙතට ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝවෙන් මම බලාපොරොත්තු වෙන්නේ ෆෙයාර්ඩ් ස්කර්ට් එක මැසීම පිළිබඳ ඔබ වෙත ගෙන එන්න. පහුගිය වීඩියෝවෙන් ෆෙයාර්ඩ් ස්කර්ට් එක නිර්මාණය හා රෙදි කැපීම පිළිබඳව ඔබව දැනුවත් කිරීම කරා. මම හිතන්නේ මැසීම කොටස අද ඔබ වෙත ගෙන එන්න තමයි මම සූදානම් වෙන්නේ. එහෙනම් බලමු කොහොමද අපි මැසීම කරගන්නේ කියලා. එන වීඩියෝවට යමු. මම මෙතනදී යොක් සහිත ෆෙයාර්ඩ් ස්කර්ට් එකක් තමයි ඔබ වෙත මැසීම කරගන්න අයුරු පැහැදිලි කරන්නේ. ෆෙයාර්ඩ් ස්කර්ට් එකේ උස මදි වුණාම රෙදි කොටස පොඩි කොටසක් තියෙන වෙලාවට අපිට පුළුවන් මේ විදිහට මසා ගැනීම කරන්න. රෙදි පොඩි ප්‍රමාණයකින් මසා ගන්නවා නම් යොක් කොටසක් දාලා මසා ගන්න පුළුවන්. එහෙම ඒත් එක්කම ඉන කොටස විස්කෝස් වගේ රෙදි කොටසකින් මසා ගන්නකොට ඉන කොටස ටිකක් ඝනව තබා ගැනීම සඳහා මේ යොක් කොටස යෙදීමෙන් වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මම යොක් කොටසක් ඔබට කපා ගන්න අයුරු හා මසා ගන්න අයුරු මෙතනදී අපට වීඩියෝ ලින්ක් කරනවා. එහෙනම් බලමු අපි කොහොමද මේක මසා ගන්න කියලා. ඉස්සෙල්ලා හොඳ පිටට යොක් කොටස් මෙතන තියෙනවා කොටස් දෙකක්. දෙක එකට තවලා හොඳ පිට තියාගෙන අපි මැෂින් කරන්න ඕන. ඒ විදිහට යොක් කොටස පළමුව අල්ලගෙන ඉන්න. මේ ආකාරයට අඟල් භාගික මහම් වාසියකින් අල්ලා යන්න. යොක් කොටස ඩබල් ඒ කියන්නේ රෙදි කොටස් දෙකක් භාවිත කරලා තියෙනවා. ඝනකම අඩු නිසා රෙදි කොටස් දෙකක් භාවිත කරමින් තමයි මසා ගන්න. යොක් කොටසක් යෙදීමෙන් අපිට පුළුවන් මේ ෆෙයාර්ඩ් ස්කර්ට් එක මොස්තරයක් වශයෙන් මසා ගන්න. ඒකම අඩු රෙදි ප්‍රමාණයකින් මසා ගැනීම කරගන්න පුළුවන්. මේක එකපාරම අල්ලගන්න බැරි අයට මේ රෙද්ද හසුරුවා ගැනීම පහසුව සමග අපිට පුළුවන් ඇල්පැනිති වලින් මේක රඳව ගන්න. ඊට පස්සේ මසාගෙන යෑම කරන්න පුළුවන්. මේ ආකාරයට රෙදි කොටස් රැලි නොවන විදිහට අල්ලා ගැනීම කරන්න ඕන. මොකද කවාකාරව කපාගත්ත කොටසක් තමයි අපිට ෆෙයාර්ඩ් ස්කර්ට් එකේ ඉන්න කොටසක් ඉතුරු කොටසක් නිසා එතනදී පරිස්සමට අල්ල ගන්න ඕන.
ස්කර්ට් එක කපන විදිය පසුගිය වීඩියෝවෙන් ඔබට පැහැදිලි කරා. ඒක බලපු නැති අයට බලන්න අවස්ථාව තියෙනවා. මෙන්න මේ ආකාරයට යොක් කොට සැල්ලුවාම අපිට ස්කර්ට් එක මෙන්න මේ ආකාරයට පේනවා. අපිට පේන පැහැදිලිව පේනවා ඇති මේ ආකාරයට. අපිට පුළුවන් මේකට ඉන්න පටිය මේ සඳහා මම භාවිත කරනවා ඉන්න පටියක් අල්ලා ගැනීමට. ඒකටත් අපි මචා ගමු ඊළඟට. මේ මුටු කිරින් සියල්ලම වලක් කර ගන්න ඕන. ඊට පස්සේ ඉන පටි ඇල්ලීමේදී ඉනට ඇල්ලීමේදී මෙතන ආකාරව මම කපාන් තියෙනවා. ඒක මේ විදිහටම අල්ලගමු. මෙතනදිත් හොඳ පිට තියාගෙන අල්ල ගන්නවා. ආධුනික නම් ටිකක් මේක මතක තියාගන්න හොඳ පිට තියලා අල්ල ගන්න. මේ ආකාරයට භාගයක් ප්‍රමාණය දිගටම අල්ලගෙන යන්න. ඉලක්ක ඉලාස්ටික් කිරීම අදහසින් තමයි මේ පටිය අල්ලගන්නේ. දැන් පෙයාර් වගේ ස්කර්ට් එකක් ඇඳීමට පහසු වෙන ඉලාස්ටික් කරොත් ඒ නිසා ඊට පස්සේ පුළුවන් ඔබට මේක මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් දැන් මේකට ඉලාස්ටික් කොටස අල්ල ගන්න.
ඉලස්ටික් කොටස මෙහෙම රෙදි පටියට තියලා මෙන්න මේ විදිහට මසා ගන්න. මේ ආකාරයට මසාගෙන රඳව ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ප්ලාස්ටික් කොටස ඇතුල් කරමින් මේ කොටස මසාගෙන යන්න. ඔබට පැහැදිලි වෙන්නේ නැති මෙන්න මේ ආකාරයට මැසීම කරගන්න. ඉලස්ටික් කොටස මේ විදිහට මේ ආකාරයට ඉලස්ටික් එක රඳව ගන්න මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපිට පුළුවන් ඉන්න කොටස මේ විදිහට අංශය මසා ගන්න. කංගල් භාගයකින් අල්ල ගන්න.
දැන් අපිට පුළුවන් ඉහළ කොටස් මසාගෙන අවසන් වාටිය මසා ගන්න ආකාරය මම මේකෙදී ආධුනික කෙනෙකුට මසා ගන්න පුළුවන් විදිහට වාටිය මසන ආකාරය කියලා දෙන්නම්. මෙතනදී මේම එක් වතාවක් නවාගෙන මසාගෙන යන්න මේ විදිහට. එහෙම නැත්නම් ඕලොක් කරන්න ඕනේ ඔබ. ඕලොක් මැෂින් එකක් නැති කෙනෙකුට නම් මේ වාටිය මේ විදිහට නවන්න පහසුයි. ඒ නිසා මම මේ විදිහට නවන්න කියලා දෙන්නම් ඔබට. එක් වතාවක් මේ විදිහට නවාගෙන මසාගෙන යන්න. අපේ එකපාරේ තමයි නවාගත්ත නැති. පළමු වතාවේ එකපාරක් නවා ගන්න මේ විදිහට. මොකද මේ වාටිය රැලිවීම වහ මේ ආකාරයට මසාගත යුත්තේ. මේක ඔලොක් වාටිය අවසාන වාටිය කෙලවර ඔලොක් කරලා එක වතාවක් නවලා මා ගන්නත් පුළුවන් ඔබට. ඔලොක් මැෂින් එකක් නැති කෙනෙකුට මේ ආකාරයට වාටිය මසා ගන්න පුළුවන්. මතක තියා ගන්න කරුණක් තමයි රවුම් ඇඩති වාටි කපා ගත්තාම වක්‍ර නම් වාටි මහනකොට අපි මේ ක්‍රමය අනුගමනය කරන්න. ආකාරයට එතකොට රැලි වාටිය මැසීමේදී රැලි වෙන එක වළක්වා ගන්න පුළුවන්. මේ විදිහට නවා ගන්න. මෙතනදී බොහෝ පොඩි ප්‍රමාණයක් තමයි නවා ගන්න ඕනේ. කාලක්කෝ වගේ ප්‍රමාණයක් කාලක වගේ ප්‍රමාණයක් නවා ගන්න. ඒකට ආධුනික කෙනෙකුට නම් මසාගෙන යන්න අවශ්‍යයි. රවුම අනුවම නවා ගන්න නැත්නම් වාටිය ඇදලා යනවා. වැඩේ ගන්න ඕන. ඒ නිසා තමයි මේ පුංචි ප්‍රමාණයක් නවා ගන්න කියන්නේ. මසා ගන්න ඕන. ඔබට පැහැදිලි ඇති මේ අඟල් කාලක් නවාලා පළමු වතාවට මේ විදිහට මසා ගන්න. ඔලොක් මැෂින් එකකට මේ ආකාරයට නීට් එකටම වාටිය මසා ගන්න පුළුවන් මේ විදිහට මසුවොත්. මෙතනදී අපි පළමු වටේ මහලා ඉවරයි. ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ නැවත වාටිය මේ විදිහට අඟල් කාලක වගේ ප්‍රමාණයක් නමාගෙන මසාගෙන තමයි කරන්න ඕනේ. දෙවෙනි වතාවේදී ආයෙ නැවත වතාවක් නවලා කලින් මාපු මම උඩින්ම මහගෙන යන්න පුළුවන්. ඒතර නීට් බව කන පිටපැත්තේ තියෙනවා.
මේ ක්‍රමයේදී ඔලොක් මැෂින් එකක් නැමැති කෙනෙකුට නිවැරදිව වාටි මසා ගන්න හැකියාව තියෙනවා නේද? තමයි කියලා දුන්නේ. මේ ෆෙයාර් ඩෙස්කට් නානකොට යෝක් එක නැමැතිව සායේ උස සම්පූර්ණ උස එකපාරම කපාගෙන ඒකට ඉන්න පටිය අල්ලගෙන ඉලාස්ටික් පටියක් අල්ලගෙන අපිට මා ගන්න පුළුවන්. මේ විදිහටත් අපි ෆෙයාර් ඩෙස්කට් මම මේ රෙද් දානුව තමයි යෝක් එකක් දාන්න තීරණය කරන්නේ. එකත් එක්ක ඔබට යෝක් එකක් අල්ලගන්න හැටි දැනුවත් කිරීමත් එක්ක තමයි මේ ක්‍රමයට මාන්න සාමී මේ ක්‍රම දෙකටම ඔබට මසා ගන්න පුළුවන්. දෙවෙනි වතාව නවනකොට පොඩි ප්‍රමාණයක් නවන්න මතක තියාගන්න. මොකද නැත්නම් සායි මම වාසියට වැඩිය මෙහෙලා සායි කොට වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් සායි වාටි නීට් බව අඩු වෙනවා. ඒ නිසා පොඩි ප්‍රමාණයක් තමයි මසා ගන්න. ෆෙයාර් ඩෙස්කට් වල මේ රවුන්ඩ් හැඩේ හොඳට මසා ගන්න ඕනේ. පුංචි ප්‍රමාණයකින් අඟ කාලක් වගේ පොඩි ප්‍රමාණයක් මසා ගන්න. ඉතින් පළලින් වැඩි මාන්න ගියොත් අපිට කොතනකදී හෝ රැල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපිට අවශ්‍ය උසම කපාගෙන පොඩි මැහුම් වාසිය පොඩි ප්‍රමාණයක් එකතු කරලා තමයි මේ මසා ගන්න. එතනදී අපිට ෆෙයාර් ඩෙස්කට් වලදී මේ ඇඳුමේ වාසි වැඩියෙන් තියලා ලොකු වාටි මාන්න අපහසුයි. මොකද රවුම් වැඩයක්කින් තමයි අපි වාටි මසන්න තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපිට මම වාසි තියලා මාන්න බෑ. වාසි කියන්නේ කලම වාටියක් තියලා මසාගෙන ඉන්න. අපිට පේනවා ඇති මේ වගේ පුංචි ලස්සනට වාටි තමයි මෙස්. අනිත් පැත්ත දාලා බලමු ස්කර්ට් එක. මෙන්න මේ වගේ ස්කර්ට් එකක් තමයි තියෙන. අපිට පුළුවන් වුණා මේ ඉලාස්ටික් එකට තව මැහුමක් ගහන්න. අවශ්‍ය. මැදින් තව එක මැහුමක් වගේ ගහන්නත් පුළුවන්. අවශ්‍ය නම් ඔබට පුළුවන් මේ විදිහට ගසා ගන්න. එහෙම නැත්නම් මෙහෙම තනි පටි වගේ තියාගත්තත් කලින් මෙන්න මේ විදිහට ස්කර්ට් එක මේ විදිහට පේනවා ඇති. පැහැදිලි ඇති මම හිතන්නේ. මේ ආකාරයට යෝක් එක යොදපු වෙල ඔබට පැහැදිලි ඇති. මෙන්න මේ ආකාරයට පැහැදිලි ඇති. ස්කර්ට් එක මසාගෙන අවසන්. මම හිතන්නේ වීඩියෝ ෆෙයාර් ඩෙස්කට් එක මසා ගන්න ආකාරය ඔබට මම හිතන්නේ එතනදී පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙමනම් අදට මම මේ වීඩියෝ නවත්තනවා. ඔබට මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා ලයික් එකක් දාගන්න. ඒකම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ක්ලික් කරන්න. ඉන්න මේ වෙනම වීඩියෝ වලින් ඉදිරියේදී අපි නැවත හමු වෙනවා. ස්තුතියි.